ඉතින් ඔන්න වෙසක් දවසේ උදේ තමයි මේ. වෙසක් දවසේ අපිට චුට්ටක් වැස්සා මේ පැත්තට. ගොඩාක් වෙලා වැස්සේ නෑ. සැරින් සැරේට තමයි ඉතින් වහින්නේ. ඔය ඉතින් පායන අතරේ මම රෙදි ටික එහෙම වේලගෙන මිදුලේ තියෙන වැඩක් එහෙම කරගත්තා. රෝස මල් නම් සමහර ඒවා පණුවෙක් කන්න පටන් අරන් අර පාට මල් නිසා සමහර අය දැක්කම කියනවා ඕවා එච්චර කල් තියෙන්නෙත් නෑ කියලා. ඉතින් තාම බලමුකෝ තව කොච්චර කාලයක් තියෙයිද කියලා. පුළුවන් තරම් ඉතින් රැක ගන්න තමයි බලන්නේ. උදේට මම කොස් උයලා කංකුම් තෙල් දාගත්තා. මේ දෙන්න නම් ඉතින් උදේට නැගිට්ටට පස්සේ ආයෙමත් නිදි. චූටි පුතාට ටිකක් සනීප නෑ වගේ තිබුණා. ඒ වුණාට ඒක හරි ගියා. ඉතින් 10:00ට විතර අපේ අම්මා ආවා. ENS එකෙන් කේක් කෑලි දෙකකුත් අරගෙන ආවා අපි දෙන්නට. ඉතින් ඒක කාලා අපි තේ බිව්වා. ඉතින් තේ බීලා ඉවර වෙලා මං ආවා ෆේරිවර්ල්ඩ් එකේ. චුටි වැඩක් තියෙනවා ඒක කරන්න. මොකද මං අලුතෙන් ගෙනාවා බෑග්ස් වගේක්. ඉතින් ඒ ටික ගැන බලන්න ඕනේ. ඒ හින්දා ඒ ටික තමයි මේ තියෙන්නේ. ඉතින් බෑග්ස් බලා ගන්න ඕන නම් මං TikTok එකේ එහෙම වීඩියෝස් දානවා. ඊට අමතරව Facebook page එක තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මොනවා හරි දෙයක් ගෙනාවම මම අනිවාර්යෙන්ම ඒක පාවිච්චි කරලා බලනවා. මොකද මට ඒක සුදුසුයිද තව කෙනෙක්ට දෙන්න පුළුවන්ද කියලා බලන්න ඕන නිසා මම අනිවාර්යෙන්ම පාවිච්චියට ගන්නවම තමයි. අපි ඉතින් අද දන්සල් වඳින්න ඉතින් ආසයිනේ. ඒ හින්දා ඉස්සෙල්ලාම ආව බඩගමුව පැත්තට. ගොඩක් පෝලිං සමහර තැන්වල බබත් එක්ක ඉන්නත් බෑනේ. ඒ නිසා මෙතනින් බඩිරිඟු ගත්තා කන්න. මොකද අපේ පුතා ආසයි බඩිරිඟු කන්න. ඉතින් කුරුණෑගල නම් මම මේ පාර දැක්කේ නෑ එච්චර දන්සල් තියෙනවා. අපිට නම් ගොඩක් අඩුවෙන් තමයි හම්බ වුනේ. ඉතින් අපේ ගෙවල් ළඟ බත් දන්සල් එහෙම තිබුණා. ඒ ගමන්ම ආවා මගේ යාළුවාගේ ගෙදර. යාළුවාගේ නංගිනේ ඉතින් ඉන්නේ. යාළුවා මෙහෙ නෙවෙයිනේ දැන් ඉන්නේ. ඉතින් යාළුවා හිටියත් නැත්තත් වෙනසක් නැහැ. ඉතින් ඒ ගෙදර අපේ වගේම තමයි. එහෙ ගියාම මට දැනෙන්නේ. ඉතින් මගේ අනිත් යාළුවා ගෙදරත් ඒ වගේ. ඇත්තටම ඒ දෙන්නගෙම ගෙවල් වලින් මට වෙනසක් නැහැ. මමත් ඒ පවුලෙම කෙනෙක් වගේ තමයි ඉතින් එයාලා මට සලකන්නේ. එහෙන් ඉතින් අපි ඇවිල්ලා කඩල දන්සලකින් කඩලා කාලා ආයෙමත් හිතුණා කේක් කන්න. ඉතින් අපි PNS එකට ආවා කේක් කන්න. පේනව නේද? හරියට හොඳට කේක් කන හැටි. අපි ඉතින් දවල්ට බත් දන්සලකින් බත් කෑවා. හැබැයි ඒක වීඩියෝ කරන්න කියන මොකද එතන ගොඩක් පෝලිම තිබුණා. අපි ඉතින් දවල් ගෙදර ඇවිල්ලා මේ හවස ටවුන් එකට ආවේ. ටවුන් එකේ නම් ඉතින් බල්බ් එහෙම දාලා ලස්සනට සරසලා තිබුණා. අපි ඉතින් පුතාට මේ පළවෙනි වතාවට තමයි මේ තොරණක් පෙන්වන්න ආවේ. ඉතින් තොරණ පෙන්නලා ඇත්තටම එන්න වුණා. මොකද චූටි පුතා හැම තැනම දුවනවා. එක තැනක අපිට ඉන්නත් නෑ. එයාත් හැම තැනම යනවා. ඉතින් බයයි වැටුනොත් එහෙම කියලාත් ගොඩක් සෙනගත් ඉන්නවනේ. ඒ නිසා ඉක්මනට අපි එතනින් ආවා.
එයාගේ වැඩවලින් ඉතින් මට නම් කරදරයක් නෑ. අප්පච්චිට තමයි ඉතින් ඔන්න ඔය විදිහට එයාගේ පස්සෙන්ම ඉන්න වෙලා තියෙන්නේ. මේ තොරණ තිබුණේ හොස්පිටල් එක ළඟ. හොස්පිටල් එකට මෙහා පැත්තේ තමයි තිබුණේ. වෙන නම් මම දැක්කේ නෑ තොරණක් තිබුණ තැනක්. මෙතන තමයි ඉතින් අපිට හම්බ වුණේ. ඔන්න ඉතින් එනු බබා තමයි ඉස්සෙල්ලාම බැලුම් බෝලේ අරගෙන එතන හිටපු චූටි බබාලටත් බැලුම් බෝල ගන්න උවමනාව ඇති කරේ ඔන්න. අපි ඉතින් ඉක්මනට ආවනේ මේ ගෙදර යන ගමන්. ගෙදර යන ගමන් මේ බලන්නකෝ හඳ පායලා තියෙන ලස්සන. ඉතින් පුදුම ලස්සනක් හඳ පායලා. අපි ඉතින් ගෙදර ඇවිල්ලා මෙන්න මේ ලස්සන සුදු පාට වෙසක් කූඩුවත් එල්ලගත්තා. ඉතින් බල්බ් වැලකුත් ඔන්න අප්පච්චි දැම්මා. වෙසක් කූඩුව නම් ගත්තේ අපි කඩෙන්. වෙසක් කූඩුව හැදුවේ නෑ. මොකද චූටි බබ්බා අප්පච්චි ඉන්න දවස්වලට නිදාගන්නේ නෑනේ. ඒ නිසා ඉතින් අපිට මේ වෙසක් කූඩුවක් හදාගන්න බැරි වුණා. ඒ නිසා අපි ඉතින් කඩෙන් ගෙනාවා. ඉතින් අපේ වෙසක් දවසම මෙන්න මේ විදිහට තමයි ගෙවුනේ. ඉතින් ආයෙත් ඔයාලව හමු වෙනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.